අයවැය ගැන හොඳ දේ ගොඩාක් වෙලා තියෙනවා. අපේ ජනාධිපතිතුමා ක්‍රීඩකයන්ට හරි කැමතියි. ක්‍රීඩාවට කැමතියි. ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළු සියලු ක්‍රීඩකයින්ට සහන දෙනකොට එතුමාගේ ළමයි ක්‍රීඩාවට කැමතියි. එතුමා බෙලියත්යාසනයේ മന്ത്രിවරයා වෙනකොටත් එතුමා ක්‍රීඩකයෙක්. එතුමාගේ සහෝදර සහෝදරියෝ ක්‍රීඩකයන්. එතුමාගේ පියත් ක්‍රීඩකයෙක්. මේ ඉතිහාසයට ගන්නකොට රේසින් කාර් ගැන කතා කිරීමේ අයිතියක් කිසිම කෙනෙකුට නැහැ. රේසින් කාරුත් අයිති වෙන්නේ ක්‍රීඩාවට. ක්‍රීඩාවට සම්බන්ධ නම් කාර් එක නෙමෙයි. ආසියාත්‍රා ප්ලේන් උනත් ලෑස්ති නම් අපේ ළමයි ඒවට ක්‍රීඩා කරන්න ඒවයිත් අපි මිල අඩු කරලා උදව් කරන්න ඕන. දැන් මුම්බේ ලැම්බෝගිනියක් අල්ලගෙන මුංගේ දරුවන්ට අරන් දෙන්න උන්ට බැර නම් බම්බු ගහන්න කියන්නේ. මගේ කොල්ලට මම ලැම්බෝගිනියක් අරන් දෙනවා ඌ මේ රේස් පදිනවනම්. වෙන මොකද කියන්නේ? මාත් ගන්නව එකක්. මමත් ආසයි රේස් පදින්න. එන්නේ ගන්න මාත් ගොන්න වාහනේලවන්න ඕන කෙනෙකුට. දරුවන් මේ ලෝකෙට වැඩියෙන් බිහි කරන්න කියලා මං ඉල්ලීමක් කරනවා ශ්‍රී ලංකාවේ ඉන්න සියලුම මගේ ඥාති මිත්‍රාදීන් සිංහල කාන්තාවන්ට. දැන් මේ පිළිබඳව මමත් උත්සාහයක් අරගමින් ඉන්න වෙලාවක තමයි මේ ඔයගොල්ලෝ මට හම්බුනේ.